පිළිවෙලින් 2යි i ඍණ j. A ගේ පිහිටුම් දෛශිකය 2යි i ඍණ j. B ගේ පිහිටුම් දෛශිකය i ධන j. i j ට සුපුරුදු අර්ථ ගනි AB මත P ලක්ෂයක් ඇත්තේ. AB මත P ලක්ෂයක් ඇත්තේ. OP රේඛාව AB ට ලම්බක වන පරිදි. AP lambda AB වේ නම් එහෙනම් මට AB ලිව්වාගේ පිහිටුම් දෛශිකය සුරෙන් OB ඍණ OA කියලා. now lambda OB කියන්නේ පුතේ i ධන j OA කියන්නේ ඍණ 2i ධන j. එහෙනම් මෙතන එනවා ඍණ i ධන 2i j. AP දෛශිකය. OP AB සැලකීමෙන් lambda හයි අගය සොයන්න. OP.AB OP.AB. එතකොට ඉස්සෙල්ලා අපි OP හොයන් ඉන්න වෙනවා. OP වතුලත් කරගන්න පුතේ දන්න දෙන්නෙක් ඉන්න ත්‍රිකෝණයකට. OP ලියුව හැකි AP දන්නවා OA දන්නවා. එහෙනම් OAP ත්‍රිකෝණයෙන් OP ලියන් ඉන්න. එතකොට නැති ශීර්ෂයේ මැදි කරපුවාම එන්නේ A. OA ධන AP. එහෙනම් OA කියන්නේ පුතේ 2i ඍණ j. AP අපි හොයලා තියෙන්නේ lambda ඍණ i ධන 2i j. එහෙනම් මෙතනින් එනවා පුතේ i කට්ටිය මම වෙනම ගත්තොත් 2 ඍණ lambda. j කට්ටිය වෙනම ගත්තොත් 2i lambda ඍණ 1. ඔන්න OP දෛශිකය. දැන් අපිට ගානේ කෙලින්ම කියනවා OP AB තිත් ගුණිතය භාවිතා කරලා. OP කියන දෛශිකයේ පුතේ AB ට ලම්බක වේ. එම නිසා OP.AB බිඳුවක් වෙනවා. ලම්බකයි නම් තිත් ගුණිතය බිඳුවක් වෙනවා. එහෙනම් OP කියන්නේ 2 ඍණ lambda i ධන 2i lambda ඍණ 1i j. AB මට ගන්න පුළුවන් AB කලින් අපි හොයලා තියෙන මේ තියෙන AB ඍණ i ධන 2i j. එහෙනම් සුපුරුදු අර්ථ තියෙනවා නම් පුතේ i සහ j අතර ගුණිතයක් නැහැ. මොකද i j ගුණිතේ බිඳුවයිනේ. එතකොට ಗುಣ වෙන්නේ තිත් ගුණිතේදී i අය වෙනමයි j අය වෙනමයි. එතකොට මෙතනින් 2 ඍණ lambda ඍණ 1කින් ගුණ වුණා ඍණ 2 ඍණ lambda. මේ දෙන්න ගුණ වුණාම ධන 2යි 2යි lambda ඍණ 1 සමානයි බිඳු. මෙතනින් එනවා ඍණ 2 ධන lambda. මෙතනින් එනවා 4යි lambda ඍණ 2 සමානයි බිඳු. 5යි lambda සමානයි 4 lambda සමානයි 4 බෙදීම 5යි. ඔන්න ලැම්ඩාගේ උත්තරේ. හැබැයි ලැම්ඩා හොයලා අපිට කියනවා පුතේ කවුරු හොයන්නද? ආවද යන්නේ කියන්නේ OP දෛශිකය. කෙලින්ම OP ට ආදේශ කරා. එම නිසා OP දෛශිකය සමානයි i 2 ඍණ ලැම්ඩා කියන්නේ 4 බෙදීම 5යි. ධන j 2යි ලැම්ඩා 4 බෙදීම 5 ඍණ 1. එහෙනම් මෙතනින් එනවා පුතේ 5 වරක් 2 10යි 10න් 4ක් ගියාපුවාම 6 බෙදීම 5යි. මෙතනින් එනවා 5යි 8න් 5ක් ගියාපුවම 3 බෙදීම 5යි. එහෙනම් 3 බෙදීම 5ක් එළියට ගත්තාම 2යි i ධන j. ඕක පෙන්වන්න තියෙනවා. ඔන්න විදිහේ ලකුණු ටික බෙදා ගන්න පුළුවන්.